අපේ නිලධාරීන්ට අපේ ඉංජිනේරු වංශයට අපි මතක් කර සිටිනවා මේ විවෘත කිරීමත් එක්කලම අපි ඒ විදුලි ආලෝකයත් විවෘත කරන්නට එකතු වෙන්න කියන කාරණාව මතක් කරනවා. සාමාන්‍ය රක්ෂණ වංශය සමාජික මහත්මයෙකුට හෝ මහත්මියකට අපි ආරාධනා කරන මේ අවස්ථාවට එකතු වෙන්න කියලා. ඒ වගේම අපි ආදරෙන් සිහිපත් කරනවා අපේ සබදියාව තිබෙන අපේ පවුලේ සමාජිකයන් වන ලංකා හොස්පිටල් ආයතනය අපිට මේ අවස්ථාව වෙනුවෙන් ප්‍රධාන නිලධාරීතුමා අපේ ජීවිත රක්ෂණ වංශයේ දෑරත්න පෙරේරා මැතිතුමා අතින් සියලු දෙනා එකතු වෙලා මේ සුවේචය දල්වමින් මේ සියලුම විදුලි ආලෝකය විවෘත කරන්නට සුබ මොහොතේ අපි තාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ මොහොතේ. සියල්ලම හොඳින් සිදු වෙන මොහොතේ හොඳත් පොළසනහරක් සියලු දෙනාගේම අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රථම වතාවට දිගහැරෙන මේ අපූර්වත්වය දැන් අපේ ගොඩනැගිල්ලේ විදුලි ආලෝකයත් හරිම අපූර්වට බෞද්ධ ධජය නිර්මාණය කරමින් විරාජමාන වන 1962 පටන් ගත්තු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් 1983 වසරේ ලලිත් ඇතුළත් මුදලිගරු අමාත්‍යතුමාගේ සංකල්පයක් මත අපි එනවා මේ ගොඩනැගිල්ලට වොක්ෂෝල් වීදියට එනවා 1983 විවෘත කරද්දී අපිට සතුටක් තිබෙනවා ජාතියට දායද කරනවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් දෑරත්න පෙරේරා මැතිතුමනි මේක ඉතිහාසගත වෙන අවස්ථාවක් දවස් දෙකක් ප්‍රථම වතාවට මේ වගේ අපූර්ව වෙසක් කලාපයක් නිර්මාණය කළේ ජීවිත රක්ෂණය වගේම සාමාන්‍ය රක්ෂණය එකට එක අත්වැල් බැඳගෙනමින් අපි යන ගමනේ කාටත් අභියෝග කරන්නට අපිට හැකියාවක් නැහැ. මේ අභියෝගය අපි කියන්නේ ලංකාවේ තිබෙන රක්ෂණ සමාගම් කොතරම් තිබුණත් මේ වගේ දැවැන්ත වැඩකට අත ගහන්න පුළුවන් එකම එක රක්ෂකයා ඉන්නේ ඒ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් බව ආදරෙන් අපි කියනවා. එහෙමනම් ඔබට කියන්න පුළුවන් මේ වෙලාවේ මේ 64 වසර පුරාවට අපි ලබා දෙන මේ දැවැන්තම අවස්ථාව පිළිබඳව ඔබට හැඟෙන වචන කීපය අපි ප්‍රකාශ කරන්න ආරාධනා කරනවා. අතරම මේක ඉතාමත්ම සතුටුදායක අවස්ථාවක්. මොකද ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අවුරුදු 64ක ඉතිහාසයක් තිබුණත් මේක තමයි පළවෙනි වතාවට මේ වගේ සුබ කටයුත්තක් මේ වගේ ඉතාමත්ම අලංකාර වෙසක් සැරසිල්ලක් දක්වන්න මේ එලි දක්වන්නට හැකියාව ලැබුණේ. ඇත්තටම ඊයේ දවසේ ඉතාමත්ම සුවිශේෂ ආකාරයෙන් දන්සලක් පැවැත්වුවා. ඒ වගේම අද දවසෙත් මේ ලස්සන කූඩු ප්‍රදර්ශනය කිරීම කටයුතු කරනවා. ඉතින් ඇත්තටම මේ කටයුත්ත පෙන්වන්නේ අපේ සේවක මණ්ඩලයේ තියෙන එකමුතුකම කොච්චර දෙයක් කරන්නට පුළුවන්ද අපේ කාර්ය මණ්ඩලයට එකමුතු වුණාම කියලා. ඒ වගේම අපි ආයතනයක් විදිහට ගත්තාම අනෙක් රක්ෂණ ආයතන වලට වඩා ඉතාමත්ම ඉදිරියෙන් ඉන්න ආයතනයක් කියන බව මෙයින් පෙන්වනවා. මොකද කිසිම රක්ෂණ ආයතනයකට මෙවැනි ඉතාමත්ම දැවැන්ත කටයුත්තක් කරන්නට හැකියාවක් ලැබිලා තිබුණේ නැහැ. ඉතින් අපිත් ඉතාමත්ම සතුටු වෙනවා මේ වගේ සුබ කටයුත්තක් කරන්නට අපිට හැකියාව ලැබීම ගැන අපේ සේවක මණ්ඩලයට අපගේ ප්‍රධාන ඇත්තට වශයෙන්ම කියනවා නම් සභාපතිතුමා ඇතුළු ඒ බෝඩ් අපගේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් සියලු දෙනාගෙන්ම ඒ වගේම අපගේ ප්‍රධාන විධායක නිලධාරීතුමන්ලාගෙන් ඇතුළු සියලු දෙනාගෙන් මේ ලැබිච්ච සහයෝගය ඉතාමත්ම මගේ කොට සලකනවා. සුගත් ඇත්තටම අර ප්‍රධාන නිලධාරී දයාරත්න මහතා කිව්වක් මෙන් අපි එකට එක පවුරක් විදියට එක කණ්ඩායමක් විදියට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් විදියට අපි මේ රටේ ජනතාව බලා ගන්නවා. අපි පියකු මවකමෙන් අපි මේ අයව ආරක්ෂා කරනවා. ඒ විතරක් නෙවෙයි අපි අර කීවාක් මෙන් කිසිම රක්ෂණ ආයතනයක මෙවැනි වැඩසටහනක් කරලා නැහැ. ඉතින් අපි මේ වැඩසටහන මම හිතන්නේ ලබන වර්ෂයේත් අපිට මීට වැඩිය අපූර්වට කරන්නට පුළුවන් හැකියාවක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ තුලින් සමාජයට රටට ජනතාවට ආදර්ශයක් දෙමින් ඒ විතරක් නෙවෙයි මේ රටේ ජනතාව ආරක්ෂා කරන යන ආයතනයක් විදියට අපි මීට වඩා ශක්තිමත්ව කරන දත් කටයුතු පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මීට වඩා යම් කීර්තියක් කරන්නට ලබන වර්ෂෙත් අපි හිතාගමු. ඒ විතරක් නෙවෙයි අපේ රක්ෂණ පණිවිඩය මේ රටේ ජනතාවට ගෙනියන පණිවිඩය අපි ඔක්කොම එකතු වෙලා ගෙනියමු. ඒක අපේ ජාතික වගකීම කියන එක මතක් කරමින් ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි කියලා ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පයෙන් ඉන්න අවසන් කරනවා. फोटा देने फोटा दे फोटा
ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙසක් කලාපයට පැමිණි අපි ඔබ සියලු දෙනාම අපි ආදරයෙන් පිළිගන්නවා. ඉතින් කොහොමද අපේ දන්සලේ අපේ කඩලා දන්සලේ තියෙන ඒ කඩලවල තත්ත්වය කොහොමද? කඩලා තාම රසයි. පොඩි කට්ටියට මේ තෙල් නොදාපු එකත් ලොකු කට්ටියට ටේස්ට් එක විදිහට හදලා තියෙනවා රසයි. ඔව්. ඇත්තටම වැඩේ ලස්සනයි. අපි බලාපොරොත්තු වෙනවා මේක ඊළඟ පාරේ මීටත් වඩා හොඳ විදිහට හොඳ තත්ත්වෙම කරගෙන යන්න මේක මේ පාර ගොඩාක් හොඳයි. ඊළඟ පාර මීටත් වඩා හොඳ කරගෙන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සදාම් රාශියේ වෙසක් කලාපයට පැමිණි ඔයගොල්ලෝ සියලු දෙනාම අපි ආදරෙන් පිළිගන්නවා. කොහොමද අද මට පේනවා ඔයගොල්ලෝ අපේ කඩලා දන්සලට සහභාගීලා තියෙනවා. කොහොමද කඩවලට තත්ත්වය එහෙම? ඇත්තටම ගොඩක් මේ පින් සිද්ධ වෙන වැඩක්. අපි මේ ආවේ රාගම ඉඳලා මේ අපි මෙහෙට ආවට පස්සේ තමයි දන්නේ මේ මෙහිම තැනක් තියෙනවා කියලා, වෙසක් කලාපයක් තියෙනවා කියලා. අපි ඉස්සර මෙහි පදිංචිලා හිටියේ. ඉතින් අපේ අඳුරන කෙනෙක් තමයි කිව්වේ මේ හරිය තියෙන ඔක්ෂෝල් ස්ට්‍රීට් එකේ වෙසක් කලාපයක් තියෙනවා කියලා. ගොඩක් පින් සිද්ධ වෙනවා. මේ ගොඩක් සෙනගෙනවා මේ මිනිස්සු. ඒ කියන්නේ මේ වගේ දන්සලක් දීලා මේ වෙසක් කලාපේ හරි ලස්සනයි. ඉස්සර තිබ්බටත් වඩා ගොඩක් දියුණුයි මේ පැත්ත. බොහොම සතුටු ස්තුතියි. වෙනවා. බොහොම ස්තුතියි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් අපේ වෙසක් කලාපයට පැමිණි අපි ඔබතුමාව ආදරෙන් පිළිගන්නවා. කොහොමද අපේ කඩලා දන්සල? ඒකේ රස කොහොමද? ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එක සත්කාරයකට බොහොම ස්තුතියි. මේ පොඩි ජනතාවට ලොකු ෂෙයාර් එකක් වගේ මේ අද දන්සල් ඔය වගේ මේ කැමරා රසයි මේක කඩලා නම් මේ අපි හිතා කියන බෑ රසක් තියෙනවා. සුපිරි එකක් තියෙනවා. thank you. බොහොම ස්තුතියි. සයිරි සදාම් රශ්මි වෙසක් කලාපයට පැමිණි ඔබව අපි ඇත්තටම ආදරෙන් පිළිගන්නවා. ඔබතුමිය මොකද හිතන්නේ අපේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සදාම් රශ්මි වෙසක් කලාපය ගැන? මම හිතන්නේ අවුරුදු 64කට පස්සේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ප්‍රථම වතාවට මේ සදාම් රශ්මි
වෙසක් කලාපය සූදානම් කරලා තියෙන අපි මාධ්‍ය වලින් දැක්කා මෙවැනි සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ නිසා හිතුණා කොළඹ අවට මේ දවස්වල මේ වගේ දේවල් අඩු නිසා මෙතනට ඇවිල්ලා බලන්න හරිම ලස්සනයි. විශේෂයෙන්ම කියන්න ඕනේ පුංචි දරුවන්ගේ මේ බෞද්ධ ආගම ගැන තියෙන දැනුම මොන වගේද කියලා බලලා තෑගි දෙන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මේ පරිශ්‍රයේ විශේෂ අවස්ථාවක් උදා කරලා දීලා තියෙනවා. ඒ නිසා මේ වෙසක් කලාපයට එන පුංචි දරුවන්ට හොඳ අවස්ථාවක් නිර්මාණය කරලා දීලා තියෙනවා. ඒ වගේම බැතිකී සරණිය ඉතාම ලස්සන බොහොම වෘත්තිමය විදියට ඉදිරිපත් කරනවා. ඒ වගේම රූකඩ සංදර්ශනයක් තිබෙනවා. මේ දවස්වල දැක ගන්න අමාරු බොහොම ලස්සන සිදුවීම් පෙළක් ඒ හරහා දැක ගන්න ලැබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මහල් වලින් හදපු විවිධ කූඩු නිර්මාණ හරිම ලස්සනට ගලපලා හදලා තියෙනවා. මේ හැමදේම දකිනකොට හරි සතුටක් දැනෙනවා. අපේ රටේ මේ බෞද්ධ ආගම ගැන ඇල්මක් දක්වන මේ වගේ පිරිසක් ඉන්න එක ගැන. ඒ නිසා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙනුවෙන් අපි ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා මේ වගේ ලස්සන වැඩක් කරපු එකට. ඒ වගේම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ඉදිරියටත් මෙවැනි දේවල් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේවා සමාජ සත්කාරය. බොහොම ස්තුතියි සයිරි. බොහොම ස්තුතියි ඔබගේ ඒ වටිනා අදහස් ටිකට. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සදාම් රශ්මී වෙසක් කලාපයට පැමිණි ඔබ දෙපළම ආදරෙන් පිළිගන්නවා. ඉතින් කොහොමද අපේ කඩල දන්සලට මම හිතන්නේ ඔයගොල්ලෝ දැන් සහභාගී වුණානේ. එතකොට කොහොමද කඩල වල රස කොහොමද? රස ඇත්තටම හොඳයි. මේ ඊයේත් ආවා අපි ඊයේත් බත් දන්සලයක් දුන්නා ඒත් රසයි. අදත් කඩල දන්සලේ රසයි ඇත්තටම රසයි. මේ දිගටම කරන්න කියලා ප්‍රාර්ථනා. එතකොට අපි අවුරුදු 64කට පස්සේ තමයි මේ පළවෙනි පාර මේක සංවිධානය කරේ. ඉතින් අපි ඔබතුමාලගේ මේ වටිනා අදහස් අපිට ගොඩක් වටිනවා. අපිට ලැබෙන උදේ මේක එක දිගට කන්ටිනියු කරන්න. ඉතින් බොහොම ස්තුතියි ඔබගේ වටිනා අදහස් වලට. thank you. ගතිකී සරණිය අපි ඔබ වෙනුවෙන් ආරම්භ කරන්නයි සියල්ලම සූදානම් කරලා දෙන්නේ. එනිසා අපි ආරාධනා කරනවා අපේ සේවක මඩුල්ලේ පැමිණ සිටින සියලු දෙනාටම අද පැමිණ සිටින අපේ දන්සලට පැමිණ සිටින සියලු දෙනාටම වේදිකාවේ ඉදිරිපිටට පැමිණෙන්න අපි දැන් ගතිකී සරණිය ආරම්භ කරන්නට සියල්ලම කටයුතු සූදානම් වෙන නිසා. එනිසා අපි වක්තිගේ ප්‍රසංගය ඔබ වෙනුවෙන් ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. එනිසා අපි මේ වේදිකාව අතරට එකතු වෙන්න අද අපූර්ව ගතිකී සරණියක අපූර්වත්වයේ විඳ ගන්නට ඔබට අවකාශය දැන් උදා කර දෙන්නටයි මේ සූදානම් වන්නේ. එනිසා අපේ පරිශ්‍රය ඇතුලේ රැඳී සිටින සියලුම සේවක මඩුල්ලේ මහත්මයා මහත්මියන්ට අපි ආරාධනා කරනවා වේදිකාව අතරට අපේ ප්‍රධාන හේතු අස්සරට පැමිණෙන හැටියට මේ වාක්‍යයේ ප්‍රසංගය ගතිකී සරණිය අපි ආරම්භ කරන්නට සූදානම් වෙන නිසා එපත බන්න. ඔකට සංදර්ශනයක් නැගබලා ගැනීමේ අවස්ථාව අපි මේ වේදිකාවේ අහගත්තේ තිබෙන වේදිකාවේ සිට ඔබට අවකාශය උදා කර දෙන්නට සූදානම් වෙලා ඉන්නවා. ඒ නිසා ඔබ බැතිකී සරණියක රසය ඔබගේ ඉඳගන්නට සලසා දෙන්නයි සූදානම් වෙන්නේ. ඒ නිසා බැතිකී සරණිය දැන් සියල්ලම සූදානම් වෙලා තිබෙනවා. මේ වේදිකාව අතරට එකතු වෙන හැටියට අපේ සේවක මඩුල්ලට අපේ පැමිණ සිටින අවස්ථාවට පාට තුනක් බලන්න පුතා. නිල් කහ රතු. නිල් කහ රතු පාට තුනක් කියනවා. පුතාට කෑල්ලක් දෙන්න. අවතාරෝ ඉන්නවා නම් ඉක්මනට අපි ලක්ෂණික ප්‍රසංගය කරද්දීම මොහොතකට නතර කරනවා. උදෙක් සොර රටාවක රස විඳින්නට නොව මහා ප්‍රඥාවක ආශිර්වාදය ආයිබෝවන් මා මේ රැඳී සිටින්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ප්‍රධාන කාර්යාලය පරිශ්‍රයේ ඉදිරි මාර්ගයේ
සදහම් රශ්මී වෙසක් කලාපය මේ මොහොත වන විට ඉතාමත්ම උත්සව ශ්‍රීයෙන් වොක්ෂෝල් වීදිය පටුමගේදී ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා අද දෙවන දවස ඔබට පුළුවන් මේ වෙසක් කලාපයට සම්බන්ධ වන්න, විශේෂයෙන්ම දන්සල්, පැතිගී සරණි වගේම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කාර්ය මණ්ඩලය නිර්මාණය කරපු අලංකාර පහන් කූඩු දැක බලා ගැනීමේ අවස්ථාව මේ සදහම් රශ්මී වෙසක් කලාපය තුළ ඔබට අවස්ථාව තිබෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා අද දවසේදී මේ වෙසක් කලාපයේ දෙවන සහ අවසාන දිනය. ඉතින් මේ දෙවන සහ අවසාන දිනේදී සදහම් රශ්මී වෙසක් කලාපයට එකතු වන්නට අපි තාමත් ඔබට සදහැසිතින් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කාර්ය මණ්ඩලය ආරාධනා කරනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ගරු සභාපති නුසිත් කුමාරතුංග මහත්මයා ඇතුළු ඒ වගේම අධ්‍යක්ෂක මණ්ඩලය, ඒ වගේම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සමීර ධර්මසේන මහත්මයා, ඒ වගේම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ප්‍රධාන විධායක නිලධාරී නලින් සුබසිංහ මහත්මයා ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ පූර්ණ සහයෝගය සහ ඒ වගේම බෞද්ධ සංගමේ මඟ පෙන්වීම, ඒ වගේම සේවක සුබසාධන අංශයේ මඟ පෙන්වීම සහ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ප්‍රධාන කාර්යාලයේ සමස්ත කාර්ය මණ්ඩලයේ අධීක්ෂණය මඟ පෙන්වීම මේ සියලු ශක්තියින් එකතු කරගෙන තමයි වොක්ෂෝල් වීදිය පටුමග තුළ මේ සදහම් රශ්මී වෙසක් කලාපය ඔබ වෙනුවෙන් අද දවසේ දෙවන දිනයට නිර්මාණය වුණේ. ඉතින් අපි ආරාධනා කරනවා දෙවන දවසේ අද විශේෂත්වයක් තිබෙනවා. පැතිගී සරණිය සමගින් සුවිශේෂී දැවැන්ත අති විශාල කඩල දන්සලක් ඔබට මේ මාර්ගයට පැමිණියොත් ඔබට ලබා ගන්න පුළුවන් වගේම අලංකාර කූඩු දැක බලා ගැනීමේ අවස්ථාව අද දවසේ සදහම් රශ්මී වෙසක් කලාපය තුළ ඔබ වෙනුවෙන් නිර්මාණය කර තිබෙනවා. හොඳයි, අප සූදානම් විටින් විට මෙම පහන් කූඩු ඉතාමත්ම විචිත්‍රවත් පහන් කූඩුවක් ඔබ මේ දකින්නේ. විශේෂයෙන්ම ඉවතලන ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් ගෝනි ඒ වගේම විවිධ දේ නිර්මාණය කරමින් විශේෂයෙන්ම පරිසරික ආරක්ෂාව තහවුරු කරගනිමින් නිර්මාණය කරපු සුන්දර අලංකාර කැරකෙන පහන් කූඩුවක් ඔබට දැක බලා ගැනීමේ අවස්ථාව මේ මොහොතේදී උදා වී තිබෙනවා. මේ විතරක් නෙවෙයි, මෙවැනි ආකාරයේ විශාල පහන් කූඩු රැසක් අද දවසේ සදහම් රශ්මී වෙසක් කලාපය තුළ ඔබට දැක බලා ගැනීමේ අවස්ථාව තිබෙනවා. එන්න වොක්ෂෝල් වීදිය පටුමගට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් රක්ෂණ මන්දිරය ප්‍රධාන කාර්යාලය පිහිටා තිබෙන්නේ නොම්බර 21 වොක්ෂෝල් වීදිය කොළඹ 2. ඉතින් එන්න වොක්ෂෝල් වීදියට සදහම් රශ්මී වෙසක් කලාපයේ මේ සුන්දර දේ ඔබේ දරුවන්ට, ඔබේ පවුලේ නෑ හිතවතුන්ට දැක බලා ගැනීමේ අවස්ථාව උදා කර දෙන්නට. සැදැසෙන හසින් සිත පිරේවා, සම්බුදු සරණින් දිවිය දිලේවා, කරුණා ගඟුල ලොවට ගැලේවා, බුදු හිමි ගුණයෙන් හද සැනසේවා, බුදු හිමි ඔබගේ ගුණ අසම සමයි, අඳුරු හදවතට ප්‍රතිඵලය නිකුත් කරන්න සියල්ල සූදානම් කරලා තිබෙනවා. ඉදා ඉක්මනින් මේ ස්ථානයට එන්න කියලා ආරාධනා කරනවා.
Mudaatpala Sanghada Kavi Navademu. Sila kagina hada
ගායනයෙන්ද සුසැඳි මේ මහා නිර්මාණය අපේ අධ්‍යාත්ම ගැඹුරු භාවනාවකට කැඳවන්නක් මදුය. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා බැතිගී කණ්ඩායම ශ්‍රාවක ඔබ සමගේ නෙතට කඳුලක් සහ සිතට පරම ශාන්තියක් ළඟා කරනු වස් ගෙනෙන මහා කරුණාභිෂේකයයි මේ. නිවන් දුටු හිමි රුවන් පිළිරු ගයන්නට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් අපේ බැතිගී කණ්ඩායමට ආරාධනය. Obi Pamul
සැදැසෙන හසින් සිත පිරේවා සම්බුදු සරණින් දිවිය දිලේවා කරුණා ගඟුල ලොවට ගැලේවා බුදු හිමි ගුණයෙන් හද සැනසේවා බුදු හිමි ඔබගේ ගුණ අසම සමයි අඳුරු හදවතට එළියගෙනෙයි දුකින් පිරි ලොවට සැනසුම දෙයි සදහම් මගෙන් අපි නිවන් දකිමුයි මෛත්‍රී සුවඳින් ලොවම පිරේවා සත්‍ය ධර්මයෙන් සිත් මල් පිපේවා දයාබර නෙතින් බැලුම් ලැබේවා බුදු හිමි නමින් බිය දුරු වේවා බුදු හිමි ඔබගේ ගුණ අසම සමයි අඳුරු හදවතට එළිය වසයි දුකින් පිරි ලොවේ සැනසුම දෙයි සදහම් මගෙන් අපි නිවන් දකිමුයි තුන්වෙනි ස්ථානය මට මේක ඊයේ ජාතික රූපවාහිනියෙන් පැමිණි අපේ කණ්ඩායමක් හිටියා. ඒ කණ්ඩායම කලා අධ්‍යක්ෂක ජාතික රූපවාහිනී නිශාන්ත අලුත්ගමගේ ප්‍රවෘත්ති නිෂ්පාදිකා ශලනී හේරත් මහත්මිය සංගීත හා ළමා වැඩසටහන අධ්‍යක්ෂක විශාරද ශිරන් රත්නායක යන මහත්තුරු මහත්මීන්ගේ නිරීක්ෂණයෙන් තමයි පළවෙනි ස්ථානයේ දෙවෙනි ස්ථානය
තුන්වෙනි ස්ථානයේ සහ අනිකුත් ජයග්‍රහණ තෝරාගත්තේ. දැන් අපි සුබ සාධක නිලධාරීතුමන් ඒක ඒ විදිහටම සීල් කරලා තමයි ඔහුට ලබා දීලා තියෙන්නේ. දැන් මට එය ප්‍රදානය කරන්න අපේ ප්‍රධාන නිලධාරීතුමන්ලාට එය බාර දෙන අවස්ථාවේ මට ඒක මගේ අතට ලබා දෙන්න කියලා මම ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. දැන් ඔබට පේනවා කොයිතරම් විනිවිද භාවයෙන් යුතුව අපි මේ තරගය අපේ මහල් 12 වෙනුවෙන් පවත්වන්නට යෙදුනාද කියලා. දැන් අපි ඊට කලින් අපේ සුබසාධක අංශයත් ඒ වගේම අපේ බෞද්ධ සංගමයට ආරාධනා කළා විවිධ ආයතනවලට මේ වෙසක් කලාපයට එන්න කියලා. ඔවුන්ටත් විශේෂ තෑගි කීපයක් ප්‍රදානය කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. මේ සියලු තෑගි සංකේතාත්මකව තමයි මෙතන ප්‍රදානය කරන්නේ. අපි ආරාධනා කරනවා අපිට දායකත්වයෙන් සැපයූ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය මූලික වැඩපළ කටුබැද්ද සිට දායකත්වය ලබා දුන් ඒ යුද හමුදාවේ ඒ නිලධාරී මහතුරුන්ට මේ ස්ථානයට එන්න කියලා ආරාධනා කරනවා. ඉක්මනින් මේ ස්ථානයට එන්න කියලා ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය පල්ලියට හොඳ ප්‍රසන්නයක් අපි ලබා දෙමු. සියලු දෙනාම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙසක් කලාපේ සදහම් රශ්මි වෙසක් කලාපේ මේ අපූර්වත්වය දෙමු. අපිට ලබා දුන්නු දායකත්වයට බොහොමත්ම ස්තුතියි. ගෞරව කරනවා අපේ ප්‍රථම ප්‍රයාමයට ප්‍රථම ව්‍යායාමයට ඔබ ලබා දුන්නු දායකත්වය අපි අගය කොට සලකනවා මේ මොහොතේ. ඒ තමයි මේ සංකේතාත්මකව ප්‍රදානය කරන්නට අපි ආරාධනා කරනවා. එදින ඒ අවස්ථාව වෙනුවෙන් ඔබත් පුලසනඩක් අපි ලබා දෙමු. අපිට ඔවුන්ගේ කූඩු ප්‍රදර්ශනයත් එක්කලා අපූර්ව නිර්මාණයක් අපේ මේ වෙසක් කලාපයට ප්‍රථම වතාවට මේ වොක්ෂෝල් වීදිය වෙසක් කලාපයක් බවට පත් කළේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් අනුග්‍රාහක දායකත්වය තිබුණා. ඒ වගේම ඔබට කියන්න ඕන තවත් කාරණයක් තිබෙනවා. මීට වසර ගණනාවකට ප්‍රථම අපේ බෞද්ධ සංගමයේ ඉතිහාසගත වෙන්නේ ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාවේ බෞද්ධ සංගමයේ ඉතිහාසගත වෙන්නේ ඔබ දකිනවා ලංකාව පුරා ඇලවෙන පෝස්ටර් එකක් තිබෙනවා. ඒ පෝස්ටර් එක තමයි ලේබිදක් දන් දෙන්න කියන පෝස්ටර් එක. ලේබිදක් දන් දෙන්න කියන පෝස්ටර් එක ලේ බැංකුව ඔවුන්ගේ අයිකන් එකක් බවට සන්නාමයක් බවට පත් කරගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා බෞද්ධ සංගමය එක් වසරකදී පැවැත් වූ දීප ව්‍යාප්ත චිත්‍ර තරගයකින් තෝරාගත්තු චිත්‍රයකට පිරිනැමුණු රුපියල් 25000ක ත්‍යාගයක් එදා හැටියට විශාල මුදලක් ඒ ජයග්‍රාහකයාට ප්‍රදානය කරමින් අපි තවමත් ඔබ මේ පෝස්ටරය බැලුවොත් ඒ පෝස්ටරේ යටින් ලියලා තියෙන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ බෞද්ධ සංගමයේ අනුග්‍රහයෙන් පැවති චිත්‍ර තරගයේ ප්‍රථම ස්ථානය දිනාගත් චිත්‍රයයි මේ කියලා ලියලා තියෙනවා. ජයග්‍රාහකයන්ගේ නම් විවර කර දීම සිදු කරනු ලබනවා. අපි බලමු තුන්වෙනි ස්ථානය වෙනුවෙන් රුපියල් 50000ක මුදලක් රුපියල් 50000ක මුදලක් ප්‍රදානය කරන්නට අපි සූදානම් වෙලා ඉන්නවා. දහම් රශ්මි වෙසක් කලාපේ කූඩු නිර්මාණ අතරේ කීවැනි මහලද තුන්වෙනි ස්ථානයේ දිනාගෙන තිබෙන්නේ. අපි ඔබ රැගෙන යන්නට සූදානම්. මෙන්න මෙහෙම ලියලා තියෙනවා අපේ විනිශ්චය මණ්ඩලය. ඉතා සියුම් ලෙස නිර්මාණය කළ නිර්මාණයකි. ඒ වගේම ඒ සිදු කළ නිර්මාණයේ අපූර්වත්වය විශිෂ්ටත්වය වන්නේ මෙන්න මෙයයි. ඒ විශිෂ්ටත්වය නිසාම තුන්වැනි ස්ථානය මෙවර මේ වෙසක් කලාපේ දිනාගනු ලබන්නේ ඉරටු යොදා නිර්මාණය කළ හතරවෙනි මහලයි තුන්වෙනි ස්ථානය දිනාගෙන තිබෙන්නේ. හතරවන මහලයි හතරවන මහල නියෝජනය කරන කීප දෙනෙක්ට අපි ආරාධනා කරනවා මේ නිර්මාණයට දායක වෙච්ච උදේ රෑ දවල් මහන්සි වෙච්ච කීප දෙනෙක්ට එන්න කියලා ආරාධනා කරනවා. හතරවන මහලයි හතරවන මහලේ තිබෙන දෙපාර්තමේන්තු ගද්දී අපිට කියන්න පුළුවන් ෆයිනෑන්ස් එක තියෙනවා, මූල්‍යාංශය තිබෙනවා. ඒ නිසා අපි ආරාධනා කරනවා හොඳත් පුලසනහනක් අපි ලබා දෙමු තුන්වෙනි ස්ථානය වෙනුවෙන්. හතරවෙනි මහලයි ජයග්‍රහණයේ සංකේතාත්මකව රුපියල් 50000ක මුදලක් ප්‍රථම වතාවට සංවිධානය කළ මේ සුවිශේෂී කුඩු තරගයේ තුන්වෙනි ස්ථානය වෙනුවෙන් අපි ලබා දෙන්නට සූදානම් සිටිනවා. ඔබට දායකත්වය චර්ච් එකෙන් ලබා දුන්නා. ඒ ඉතාමත් විශිෂ්ටයි. ඔබට අපි මොකද දිනාගෙන දෙන්නේ? වැඩියෙන් වෙහෙස වෙලා මහන්සි වෙලා විශේෂඥ දැනුම එළියෙන් අරගෙන තමන්ගේ ශ්‍රමයෙන්
මේ කටයුත්ත හරිම අපූර්වට නිර්මාණය කළා. අලුත් දෙයක් හිතුවා. අලුත් දෙයක් ඉදිරිපත් කරන්න ඕන කියලා හිතපු නිසාම ඔවුන් අලුත් දෙයක් නිර්මාණය කළා. අද දෙවනි ස්ථානය ජයග්‍රහණය කරනවා. මේ ජයග්‍රහණය වෙනුවෙන් අපේ විනිශ්චය මණ්ඩලය ලියා තිබෙන පූර්විකාව වන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය යොදා ගනිමින් විශේෂයෙන්ම නිර්මාණය සිදු කළ නිසාම මේ නිර්මාණයට දෙවන ස්ථානය හිමි වී තිබෙනවා. කවුද? කීවැනි මහලද දෙවනි ස්ථානය දිනාගෙන තිබෙන්නේ? දෙවනි ස්ථානය ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරමින් ජයග්‍රහණය කරනු ලබන්නේ නවවෙනි මහලයි දෙවනි ස්ථානය දිනාගෙන තිබෙන්නේ. අපේ මානව සම්පත් අංශය, සාමාන්‍ය රක්ෂණ අංශයේ අලවි අංශය, ඒ වගේම තවත් දෙපාර්තමේන්තු ගණනාවක් ජයග්‍රහණය කරනවා මේ වෙනුවෙන්. හොඳත් පොළසන්නක් අපි ලබා දෙමු සියලු දෙනාම. නවවෙනි මහලේ දායකත්වය සාමාන්‍ය රක්ෂණ අංශයේ අලවි අංශය, ඒ වගේම HR අංශය, ඒ වගේම ඔඩිට් එක, මේ සියලු දෙනා මම හිතන්නේ මේ කැපකිරීමට හොඳ අපුඩියක් සියලු දෙනාගේම ආයතරක් ලබා දෙමු. නවවෙනි මහලට ලැබුණු දෙවනි ස්ථානයේ ජයග්‍රහණය වෙනුවෙන්. ඇත්ත වශයෙන්ම මේ නිර්මාණයට සති 3ක කාලයක් ගත වුණා. විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕන මේ නිර්මාණය සිදු කරේ අපි විශේෂයෙන් ගෝනි උපයෝග කරගනිමින් ඉවතලන ගෝනි, ඒ වගේම ඉවතලන සෙරෙප්පු වල කැටයම් නිර්මාණ විශේෂයෙන්ම ඒ සහයෝගයත් අරගෙන විශේෂයෙන්ම විශේෂඥ දැනුමත් අරගෙන තමයි අපි මේ නිර්මාණය ඉදිරිපත් කරේ. විශේෂයෙන්ම අපි සඳහන් කරනවා නමෝන මහලේ මානව සම්පත් දෙපාර්තමේන්තුව ජීවිත, ඒ වගේම මානව සම්පත් දෙපාර්තමේන්තුව සාමාන්‍ය රක්ෂණ, ඒ වගේම අභ්‍යන්තර විගණන අංශය සහ අලවි අංශය සාමාන්‍ය රක්ෂණ. ඉතින් මේ දෙපාර්තමේන්තු හතරෙම විශේෂ සහයෝගය අපේ සේවක සහෝදර සහෝදරියන් ලබා දුන්නා. ඉතින් ඒ සහයෝගයත් එක්ක ඉතාමත්ම වටිනා විචිත්‍රවත් නිර්මාණයක් අපිට ගෙනෙන්න හැකියාව ලැබුණා. විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් බෞද්ධ සංගමයට. ඒ වගේම තමයි ප්‍රථම වතාවට අපි අවුරුදු 64ක් SLIC මේ වොක්ෂෝල් වීදිය කලාපයේ මෙවැනි වැඩසටහනක් නිර්මාණය කිරීමේ සම්පූර්ණ ගෞරවය හිමි වන විශේෂයෙන් බෞද්ධ සංගමයේ සමග සේවක සුබසාධනාංශයේ පත්මසිරි අත්නායක මහත්මයා අපේ විශේෂයෙන්ම එතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. මෙවැනි දැවැන්ත නිර්මාණයක් ඉදිරිපත් කරගෙන විශේෂයෙන්ම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් නාමය රට වටා ගෙන යන්නට විශේෂයෙන්ම ජාතියේ මහගෙදර රක්ෂණයේ මහගෙදර ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්. ඉතින් දිවංගත ටීබී ළංගරත්න ශ්‍රීමතානන් ගොඩනැගපු මේ ආයතනය මම හිතන්නේ තවත් සියවස් ගණනාවක් ඉදිරියට ගෙන යන්නට තබපු පියවරක තවත් එක් සමාරම්භක අවස්ථාවක් විදියට මම සිහිපත් කරනවා. ඉතින් ඒ නිසා මේ හා සම්බන්ධ වුණු සියලු දෙනාට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ගල් සභාපතිතුමන් ලොසිත් කුමාරතුංග මහත්මයා, ඒ වගේම ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සමීර දරුණසේන මහත්මයා සාමාන්‍ය රක්ෂණ අංශයේ, ඒ වගේම ප්‍රධාන විධායක නිලධාරී ජීවිත නලින් සුබසිංහ මහත්මයා ඇතුළු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ඉහළ කළමනාකාරීත්වයේ මම හිතන්නේ ලොකු සහයෝගයක් ලොකු කැපකිරීමක් ලබා දුන්නා මේ වැඩේ කරන්න. ඒ වගේම තමයි අපේ සේවක ප්‍රජාවගේ සාමූහික ප්‍රයත්නයක් තමයි පළවන මහලේ සිට 13 වන මහලට දක්වා මේ ගියේ. මම හිතන්නේ ඔවුන්ගේ තිබෙන සහයෝගය, ඔවුන්ගේ තිබෙන රැකියාවත් එක්ක ඊට එහා ගියපු බාහිර දෙයක් නිර්මාණය කරමින් අද දවසේ මම හිතන්නේ අලංකාර වෙසක් කලාපයක් නිර්මාණය කරා. නැවතත් පත්මසිරි අත්නායක මහත්මයාට ස්තුතිවන්ත වෙනවා මේ නිර්මාණයේ මූලිකයා මොහු. ඉතින් මොහු තබපු මේ පියවර අපිට 2026 27 සියවස් ගණනාවක් මේ වෙසක් කලාපයේ නොම්බර 21 වොක්ෂෝල් වීදිය කොළඹ 2 ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සදහම් රශ්මී වෙසක් කලාපයේ ලෙස ගෙනෙන්නට ශක්තිය, ධෛර්යය අප හැමෝටම ලැබේවා කියලා ස්තුතියි සුදා. මේ කරනු ලබන්නේ දැන් අපි සූදානම් වන්නේ ඔවුන් ලියා තිබෙන ඒ පූර්විකාව කියවමින් ප්‍රථම ස්ථානය වෙනුවෙන් ජයග්‍රහණය රුපියල් 1,50,000ක මුදලක් පිරිනැමෙනවා. මේ වෙනුවෙන් අපි සූදානම් වෙනවා එයට ඉඩකඩ වෙන් කර දෙන්නට. සියලුම සමස්ත නිර්ණායකයන්ට අනුව ඉදිරිපත් කළ සාර්ථක නිර්මාණයක් නිසාම පළවෙනි ස්ථානය මේ කූඩුව වෙනුවෙන් ලබා දී තිබෙනවා. සමස්ත නිර්ණායකයන්ට අනුව ඉදිරිපත් කළ සාර්ථකම නිර්මාණයේ බවට විනිශ්චය මණ්ඩලය තීරණය කළා.
ඒකමතිකව තීරණය කළ නිසාම මේ ජයග්‍රහණය මේ කූඩුව වෙනුවෙන් ලබා දී තිබෙනවා. කවුද ඒ කූඩුව ජයග්‍රහණය කළේ? සමස්තම නිර්මාණය තමන්ගේ අතට අරගනිමින් අපූර්ව ලෙස නිර්මාණය කරමින් ප්‍රථම ස්ථානයේ දිනා ගනිමින් රුපියල් 1,50,000ක මුදලක් මූල්‍යමය ත්‍යාගය හැටියට ජයග්‍රහණය කරන අපේ මහල වන්නේ 11 වෙනි මහලයි ප්‍රථම ස්ථානය දිනා ගනු ලබන්නේ. 11 වෙනි මහලයි ජයග්‍රහණය හිමි කර ගනු ලබන්නේ. 11 වෙනි මහලයි මොහුට අත්දැකීම් බහුලයි, අත්දැකීම් බොහොමයි. ඒ කරක අපි දන්නවා මේ කණ්ඩායම තමයි අපේ වෙසක් කලාපයට බුද්ධ රශ්මී වෙසක් කලාපයේ සැලයිසි නිර්මාණයක් අපි අරගෙන ආපු වෙලාවේ මේ කණ්ඩායම තමයි මේක නිර්මාණය කළේ. නිසාවත් ප්‍රසන්නක් 11 වෙනි මහලට හැමෝම ලබා දෙමු කියන කාරණාව අපි ඔබට මතක් කර සිටිනවා. රුපියල් 1,50,000ක මුදලක් මේ කූඩු නිර්මාණය වෙනුවෙන් අද දවසේ ලබා දෙන්නට අපි සූදානම් වෙනවා. ජයග්‍රාහී කණ්ඩායමේ කෙනෙකුට අපි ආරාධනා කරනවා මේ ස්ථානයට එන්න කියලා. ප්‍රථම ස්ථානය දිනාගත්තු ජයග්‍රාහකයන් අතරේ කණ්ඩායමේ කෙනෙක් මාත් එක්ක පොඩක් කතා කරන්න වෙනවා. මේ ස්ථානයට එන්න කියලා අපි ආරාධනා කරනවා. මෙතනට එන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අපි ඔහුගෙන් අහන්න කැමතියි මේ සමස්ත නිර්මාණය අපි දන්නවා ඔබේ කණ්ඩායමේ තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකේ ඉන්න හොඳම නිර්මාණකරුවන් ඉන්නේ ඔබේ මහලේ. අපි ඒක ගොඩක්ම දන්නවා. මොකද අපි එහෙම කියන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පවුල නිර්මාණය කරපු අපූර්ව කූඩුවක් නිර්මාණය කළා පහුගිය කාලේ බුද්ධ රශ්මී වෙසක් කලාපේ. අපේ මතකයේ අවදි වෙනවා. ඒ නිසා ඔබ මේ නිර්මාණයට කොයිතරම් කාලයක් උදාගත්තද? මොනවද ඔබ මේ නිර්මාණයට උදාගත්තේ? ඇත්තටම මේ අපේ කූඩුවට සති 3ක වගේ කාලයක් තමයි අපි ගත්තේ. අපිට විශේෂඥ දැනුම පිටින් නෙමෙයි ඇතුලින් තමයි ලැබුණේ. අපේ විශේෂඥයා වෙන්නේ පුෂ්පික. පුෂ්පික තමයි හැම දෙයක්ම කරේ. S2 පවා හෙට ඉඳලා මේ ડોක්ටර් මගලුවලු ගාවට යවන්න යනවා. මොකද වෙල්ඩින් කළම සුගත S2 රතු වෙලා තියෙන්නේ. පුෂ්පික ඉතින් ඇත්තටම 11 වෙනි මහලේ ඉන්න හැමෝගෙම සාමූහිකත්වය 11 වෙනි මහලේ ඉන්නේ CBD, bank assurance, corporate line එක FBD, ඒ වගේම HOBD ඔය කියන විකුණුම් මාංශ තමයි ඉන්නේ. අපිට හැම මාසයකම හැම අවුරුද්දකම විකුණුම් ඉලක්ක වෙත යන්න වෙනවා. ඉතින් මේ ඉලක්කයත් අලුත් දෙයක්. අපි අනිත් ඉලක්ක වගේම මේ ඉලක්කයත් ජයගත්තා. හැමෝගෙම සහයෝගයත් එක්කලා 11 වෙනි මහල ඉන්න හැම සමාජිකයෙක්ම මේකට මහන්සි වුණා. මේ ජයග්‍රහණය මුළු 11 වෙනි මහලටමයි. හොඳත් ප්‍රසන්නක් සියලු දෙනාගෙන්ම අපි ලබා දෙමු. එහෙමනම් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සදහම් රශ්මි වෙසක් කලාපය ඒකේ මූලික නිර්මාණකරුවා විදියට පත්මසිරි ඔයා කොහොමද මේක දකින්නේ? ඒ කියන්නේ මේක දැවන්ත කාර්යභාරයක් කොහොමද අපි මේක පටන් ගත්තේ? පොඩ්ඩක් අපිට ඒ ගැන සඳහන් කරොත්. ඇත්තටම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ මේ කරන මේ වෙසක් කලාපයක් කරන නැත්නම් මේ දැවන්ත ව්‍යාපෘතියක් කරන කලාවුලක් කරන පළවෙනි අවස්ථාව සහ වොක්සෝල් වීදියේ පුරාවට ඉතිහාසයේ කවදාකවත් මෙහෙම දෙයක් කළා නැහැ. අපි මාස 3-4කට ඉස්සෙල්ලා ප්ලෑන් කරලා ගරු සභාපතිතුමා ඒ වගේම විධායක නිලධාරීතුමන්ලගේ සහ සියලුම සේවක මහත්මයාගේ දායකත්වය කැපවීම මහන්සියෙන් මේක අපිට කරන්න පුළුවන් වුණා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන මේක බෞද්ධ ආගමික කටයුත්තක් වුණත් අපිට මෙතන මුස්ලිම් පල්ලිය ඒ වගේම ක්‍රිස්තියානි දේවස්ථානයේ ඒ අයත් අපිට නිර්මාණ ඉදිරිපත් කළා අපිත් එක්ක සහජීවනයෙන් සහසම්බන්ධ වෙලා වැඩ කරා. ඉතින් මම ඒ අයටත් විශේෂ ස්තුතියක් පුද කරන්නට ඕන. ඇත්තටම මේක මේ හැම එකක්ම අපේ සේවක සහෝදර සහෝදරියන්ගේ සුරතින් මහන්සියෙන් කැපවීමෙන් එළියට දාපු නිර්මාණයක්. ඉතින් අපිට පුළුවන් වුණා දැවැන්ත බද්දන්සලක් 6000කට විතර දැවැන්ත බද්දන්සලක් අපිට දෙන්න පුළුවන් වුණා. දැන් කඩල දන්සල දැන්වත් ක්‍රියාත්මකයි. ඒ වගේම දැනුම මිනුම තරඟ සියල්ල ඇතුළත් විශාල නිර්මාණයක් කරන්න ඔයගොල්ලන් හැමෝම මේ සංස්ථාව නියෝජනය කරන සහ බාහිර ආයතන විශේෂයෙන්ම අපිට ශ්‍රී ලංකා යුද හමුදාව 14 වන බල සේනාව ඒ වගේම
මුස්ලිම් පල්ලිය ක්‍රිස්තියානි දේවස්ථානයේ සියලු දෙනා අපිට මේ නිර්මාණ ඉදිරිපත් කළා මේක ශක්තිමත්ව කරගෙන යන්න අපිට උදව් කරා. ඉතින් ඒ හැමෝමත් මතක් කරන ගමන් ඒ නිසා විශේෂයෙන්ම නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා. විශාල මුදලක් ආයතනයේ විශාල මුදලක් මේ වෙනුවෙන් දැරුවා. ගරු සභාපතිතුමා ඒ වගේම විධායක නිලධාරීතුමන්ලා සභාපතිතුමා විදිහට නුසිත් කුමාරතුංග මැතිතුමා ඒ වගේම ජීවිත රක්ෂණය වෙනුවෙන් නලින් සුබසිංහ මැතිතුමා ඒ වගේම සාමාන්‍ය රක්ෂණයේ සමීර ධර්මසේන මහතා මේ අවස්ථාවේදී විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම එතෙන් සිට සියලුම දෙනා මේකට දක්වපු දායකත්වය නැවත අගය කරන ගමන් ස්තුතිවන්ත වෙනවා.